අපි කොච්චර මිනිස්සු රවට්ටනවද? දැන් බොරු කියලා රවට්ටනවා. හොඳ දේවල් කියලා නරක දේවල් දීලා රවට්ටනවා. මේ වගේ එක එක රවට්ටන ක්‍රම තියෙනවානේ. හිතාගෙන ඉන්නේ අනුන් රවට්ටලා මන් ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා. අනුකම්පා කරන්න තියෙන්නේ රැවටිලා තියෙන්නේ ඔහුමයි. පින්නතින් ඔබ කැමතිද රැවටෙන්න? අපි කවුරුත් කැමති නැහැ රැවටෙන්න. හැබැයි මම මේ ජීවිතයේ කෙනෙක් රවට්ටනවා නම් මතු උපදින ආත්ම භාවවල මට වෙන්නේ රැවටෙන්නම තමයි. ආත්ම කීයක් නම් රැවටි පාඩු ලබන්න සිද්ධ වෙයිද? දුක් විඳින්න සිද්ධ වෙයිද? මම මේ හදාගන්නේ මගේම ගමන. අනුන් රවට්ටලා මේ හදාගන්නේ මගේම ගමන. එතකොට ඕක ධර්මයේ තුලින් තේරුම් අරගත්තා නම් මේ වැරදි වැඩ මොකවත් කරන්නේ නැතුව යනවා. නමුත් ඉතින් බණ අහන්නේ නැති හින්දා ජීවිතයේ ධර්මානුකූලව ගොඩනගා ගන්න උනන්දුවක් නැති හින්දා මේ සංසාරයේ දියුණුවක් නෙමෙයි අපිට හැමදාම තියෙන්නේ අසරණ බවක් විතරයි. ධර්මයේ හැසිරෙනවා නම් යම් කෙනෙක් ඔහු ධර්මයේ විසින්ම රකින්නවා කියලා කිව්ව එක ජීවිතයක විතරක් නෙමෙයි රකින්නේ ජීවිත දහස් ගණන් කෝටි ගණන් වල ධර්මයේ විසින් ඔහු ආරක්ෂා කරනවා. හරියට කොයි වගේද? මහ වරුසාවක මහ කුඩයක් ඉහළගත්ත කෙනෙක් වරුසාවෙන් ආරක්ෂා වෙනවා වගේ ධර්මයේ හැසිරෙන පුජ්‍යලයා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. ඉතින් ওই විදිහට මේ පන්සිල් පද පහටම මේක කතා කරන්න පුළුවන් කාරණා.